මේ රංගෙවල් තියෙන මගේ සෙටප් මේකෝවර් සීරීස් එකේ part 1 ඒ තමයි ඩිසයිනින්. ඉතින් ඔක්කොටම කලින් thank you කියන්න ඕනේ මිනුක් ටෙක්ට මේ අයිඩියා එකට. එයාගෙත් මේ වගේ සීරීස් එකක් තියෙනවා අනිවාර්යෙන් ගිහලා check out කරන්න. ඉතින් එයාගෙන් උත් අහලා මම පටන් ගත්තා මගේ සෙටප් එක ඔයගොල්ලෝ පේනවා ඉතින් මෙන්න මෙතන තියෙනවා. පොඩ්ඩක් හැඩි වෙලා තියෙන ගණන් ගන්න එපා. ඉතින් මේ සෙටප් එක මේකෝවර් කරලා අවුරුදු 3කට පස්සේ මම මේ අලුතෙන් හදන්න පටන් ගන්නෙ. ඉතින් මේක වෙනස් කරලා ඩිසයින් කරලා අලුතෙන් ඔක්කොම වෙනස් කරන්න තමයි මගේ plan එක තියෙන්නේ. ඉතින් මං හිතුවා ඔයගොල්ලෝටත් පොඩි සීරීස් එකක් විදිහට කරලා ඔයගොල්ලෝවත් මේ ජර්නි එක අරන් යන්න මොන එක්ස්පීරියන්ස් එක කීයක් යනවද ඔක්කොම ටික මේ වීඩියෝ සීරීස් එකේ අනිවාර්යෙන් share කරන්න. So guys ඉතින් ඩිසයිනින් පාර්ට් එකේ පළවෙනිට මම කරපු දේ තමයි මේ වගේ මගේ දැන් සෙටප් එකේ පින්තූරය Gemini-ට දාලා Nano Banana එකෙන් versions මේ වගේ ගොඩක් generate කරගත්තා. හැබැයි versions බලලා අන්තිමට මම ආපු version එක තමයි මෙන්න මේ ඔයගොල්ලෝ උඩ පේන මේ වගේ clean white panels use කරපු ඒ වගේම white desk එකක් ඒ වගේම light උඩ neon light එකක් වගේ use කරපු මෙන්න මේ setup එක. ඉතින් මේ design එක planning වලට මම මෙන්න මේ වගේ studio revamp expenses track කරන්නත් එක්ක sheet එකක් හදාගත්ත items ටික track කරන් තියාගන්න. ඉතින් මගේ මේ වගේ panels දාටක් neon lights mouse pad cables pictures අනම්මන decoration items ඔක්කොම මේක track කරලා per item cost ඔක්කොම ටික මම මේකේ list down කරගත්තා. ඉතින් මේ setup makeover එක කරන්න ඕන පළවෙනිම item එක තමයි මෙන්න මේ table එක. ඉතින් කොහමද internet එක හොයලා මේ වගේ table එකක් custom ලංකාවේ හදාගන්න spot එකක් හම්බුණා. ඉතින් part 2 එකෙන් අපි බලමු මේ table එක මම හදාගන්න යන්නේ කොහොමද කියලා. ඒකේ ඉන්න setup makeover එකේ part 2 එක බලන්න අනිවාර්යයෙන් මේ වීඩියෝ එක like කරලා follow එකක් දාන්න අමතක කරන්න